දුෂ්මන්ත ෆර්නෑන්ඩු මේ තමයි ඔහුගේ ඇත්ත නම. මේ රට බේරගන්න ආපු මේ ජාතිය බේරගන්න ආපු රාවණයි කියාගෙන TikTok එකේ එහෙම ගොඩක් ප්‍රසිද්ධයි. ඒ නිකන් ඔළුව නමාගෙන ඉන්නවට වඩා අපි ස්ව උත්සාහයෙන් අපි නැගිටින්න ඕන. අපි රටක් විදියට දියුණු වෙන්න ඕන. රාවණ ලයිව් වෙනවා. ඇත්තටම තාක්ෂණය දියුණු වෙන්නේ නේද? රාවණ ලයිව් වෙන්නත් පුළුවන් නේද? කවුද මේ දුෂ්මන්ත ෆර්නෑන්ඩු? කවුද මේ රාවණ? එතකොට ඇයි මෙහෙම මිනිස්සු මේ මිනිස්සයා පස්සේ ගිහින් මේ වැදුම් පිදුම් කරගෙන මෙච්චර මුලා වෙන්නේ? එහෙම කෙනෙක් බිහි වෙනවා නම් බිහි වෙයි. ඒක නා එන්න ඕනේ මහ ජනතාවට. රයිට්? ඒක නා කවදාවත් කියන්නොද නෑ මමයි රාවණා මමයි දියසෙන් කියලා අඬබෙර ගහලා කියන්නේ නෑ. කියන ඇටමාල කොටක් දාගෙන රාවණා කියන TikTok එකේ එන්නේ නෑ රාවණා. Tamante බලය, Tamante හැකියාවන්, Tamante දැනුම මේ දේවල් ප්‍රායෝගිකව පෙන්නයි. එහෙම නැතුව නිකම් මේ ඔය වගේ පිස්සොන්ට රැවටෙන්න එපා. මේ අවුරුදු 75ක් මේ දේශපාලකින්ට රැවටුණා වගේ තවත් රැවටෙන්න එපා. එක ආකාරයේ ඔය වගේ සිපයියක් නෙක්කෙනවා. අපි ඇතුලේ ඉන්නවා දීසෙන් කෙනෙක්. අපි ඇතුලේ ඉන්නවා රාවණා කෙනෙක්. රයිට්? අපි ඇතුලේ ඉන්නවා මහා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. අන්නේ කෙනාව අවදි කරන්න. දීසෙන් කෙනෙක් රාවණා කෙනෙක් ආවොත් ඇත්තටම ඔහු මේ මහ ජනතාවට මේ මගේ රටට මේ සබා ධර්මයෙන් මේ ගහකොළ සතාසිප හැම දෙයකටම ලොකු ආරක්ෂාවක් දෙනවා. ලොකු ආරක්ෂාවක් ගොඩක් ආදරය කරනවා. මේ බුදුදහම රැක ගන්න. දේශපාලකයන් දෙන නිකන් දෙන හාල් කිලෝ පාදියා බලන් ඉන්න එපා. රයිට්? නිකන් දෙන මේ රුපියල් 5000 දිහා බලන් ඉන්න එපා. නිකන් දෙන සමෘද්ධිය දිහා ඕවා දිහා බලන් ඉන්න එපා. Tamanට කුඹුරු කොටන්න පුළුවන් නම් කුඹුරු කොටපන් ගිහිල්ලා. ඈ? එහෙම නැතුව ඔය වගේ මේ ගොන් සිපයියෝ පස්සේ වැඳගෙන යන්න එපා. අපිට නිකන් ඉඳලා හම්බ කරන් කන්න බෑ. අපි රැකියාවක් කරන්න ඕන. අපි මහන්සි වෙන්න ඕන. මහන්සි වුණොත් තමයි අපිට කන්න හම්බෙන්නේ. මහන්සි වුණොත් තමයි අපි මේ රට ගොඩ ගන්න පුළුවන්. ප්‍රයෝජන 5කට වැඩි ප්‍රමාණයක් කරලා ඇතුලේ läග්ග පොරා. හිරේ හිටපු පොරා. මුදල් වංචා කරලා ඇතුලේ හිරේ läග්ග පොරා. මෙහෙම જાතියක් ඉන්න රටක් කොහොමද ගොඩනගන්නේ? ඔයාලට පුළුවන් සටන් කරන්න. ඔයාලට පුළුවන් රැකියාවක් කරන්න. ඔයාලා ඉල්ලන් කන හිඟන જાතියක් බවට පත් වෙන්න එපා. සුදුවස්සේ පිට ඇවිල්ලා කඩුවක් මෙහෙම කර ආවම ඌ රාවණා වෙනවද? ඌ දියසෙන් වෙනවද? මේ රට බේර ගන්න එන මේ උත්තමයා වෙනවද? කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ආවා ඕගොල්ලෝව හම්බෙන්න මගේ නාලිකාව BK Vlogs SL නාලිකාවේ. ඉතින් වෙනදා වගේම අද තරංග ආවා විශේෂ මාතෘකාවක්. මාතෘකාවක් කිව්වට මෙතන මේ මාතෘකාව ඇතුලේ තවත් මාතෘකා රසක් තියෙනවා. මම මේ දේවල් කෙටියෙන් ඕගොල්ලොන්ට අනාවරණය කරන්න. ඉතින් ගිය සතියේත් වීඩියෝ එකක් දැම්මම ඒ වීඩියෝ එක බලලා තිබ්බා හුඟක් දෙනෙක්. ඉතින් ඒ අයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කමෙන්ට් කරපු කට්ටියට, ෂෙයා කරපු කට්ටියට, ලයික් කරපු කට්ටියට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මම හැම වෙලේම කතා කරන්නේ මගේ වීඩියෝස් වලින්, මගේ channel එකකින් මම කතා කරන්නේ මගේ ලක්මාතාව වෙනුවෙන් සහ අපේ රටේ මහ ජනතාව වෙනුවෙන්. මේ රටේ කතා කරන්න බැරි ජනතාවක් ඉන්නවා. බය, ඒ කියන්නේ යම්කිසි අසාධාරණයක් වෙනවා නම්, අයුක්ති සහගත දෙයක් වෙනවා නම් ඒක හඬක් නගලා කියන්න බැරි. එයාලට හඬක් නැති මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒ අයට හඬක් වීම තමයි මගේ channel එකේ අරමුණ. ඒක තමයි ඇත්ත. අපේ රටේ මේ මව්බිම කෑලි කරලා විකුණන්න හදන පරජාතිකයන්ට විකුණන්න හදන මේ සමාජයේ අවුරුදු 75ක් තිස්සේ මේ රට කාලා නැති කරලා දාපු මේ දේශපාලකයන්ට විරුද්ධව කතා කරන්න ඇත්තටම අද අපේ රටේ සුළුතරය ඉන්නේ. හරි. ඒ සුළුතරයටත් මේ සමාජය නැත්තම් මේ දේශපාලකයෝ විසින් පුදුම විදිහේ මේ බලපෑම් කරනවා. ඒ කතා කරන එකට විරුද්ධව. ඉතින් උන් බයයි මේ දේවල් හෙලි කරනකොට උන්ට ඇතුලේ ලගින්න වෙයි කියලා. රයිට්? මහ ජනතාවගේ උන් ඇවිල්ලා මේ මහ ජනතාවගේ ඇස් වහලා කන් වහලා මිනිසුන්ව අන්දලා තියෙන්නේ. මේ අන්දපු මේ සමාජයේ මේ අපේ මහ ජනතාව නැවත යථා තත්ත්වයට ගණී කියන බය මුන්ට තියෙනවා. ඒ නිසා ඇත්තට මම මේ කරන දේ මම මගේ හදවතින් කරන්නේ මගේ ඇගේ දුවන මේ ලේ බිඳුවක් ගානේ. රයිට්? මට මගේ රට ගැන කැකුමක් තියෙනවා. ඒ නිසා මම මගේ මේ channel එක මම කරගෙන යන්නේ. ඇත්ත කතාව ඒක. ඉතින් අද මම කතා කරන්න ආවේ අපේ රටේ දැන් මේ ටිකක් ප්‍රචලිත වෙලා තියෙන මාතෘකාවක්. මොකද්ද? මේක මෙහෙමයි. ඇත්තම කිව්වොත් මේ අද කතා කරන්න හදන මාතෘකාව පිළිබඳව ඔය කල්නොත් ඔය කියන්නේ එක කාලෙට මේ වගේ මාතෘකා එනවා. එක කාලෙට එනවා. එක මාතෘකා. ඉතින් ඇත්තම කිව්වොත් අද මම කතා කරන්න හිතුවේ එක් පුද්ගලයෙක් ගැන. එක් පුද්ගලයෙක් කිව්වට මොහු ඇවිල්ලා මේ
ඒ කියන්නේ තවත් තිරිසක් පිටිපස්සේ ඉන්නවා යාගේ. එයා ඉඳගෙන එයාට සපෝට් කරනවා. සපෝට් කරන ගමන් එයා මහජනතාව ගුණාට අඳගෙන වැඳුම් බිදුම් ලබාගෙන තමන් උසස්සේ කියන තමන් මෙහෙම චරිතයක් කියාගෙන බොරු රංගපෑමක් කරනවා. රයිට්? ඒ කියන්නේ රට්ටු මුලා කරනවා කියලා කිව්වොත් හරි. ඉතින් මෙන්න මේ පුද්ගලයා ගැනයි තවත් තියෙනවා මාතෘකා කීපයක් කතා කරන්න. මේව ගැන කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක. ඉතින් අපි වැඩි වට යන්න ඕනේ නැහැ. කෙලිම මාතෘකාවට යමු. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ අපේ රටේ දැන් මේ ඊයේ පෙරේදා බිහි වුණා චරිතයක්. හරිද? මේ චරිතය මෙහෙමයි. අවුරුදු 2-3කට කලින් තමයි පොර මේ බිහිලා තියෙන්නේ. නමුත් දැන් මේ කරලියට ඇවිල්ලා තියෙන්නේ මේ මෑතකදී. මෙයා ඊයේ පෙරේදා. කවුද? දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ. මේ තමයි ඔහුගේ ඇත්ත නම. දැන් සමහරව දැන් ඔය මිනිස්සයාට රැවටිලා ඉන්න මිනිස්සු කියන්නේ මොකද්ද? රාවණා. මේ තමයි රාවණා. රයිට්? මේ රට බීරගන්න ආපු මේ ජාතිය බීරගන්න ආපු රාවණා. එහෙම තමයි හිතන්නේ. දැනටමත් දන්නවා ඇති නේද මේ කතාව? මොකද්ද මම කියන්න හදන්නේ කියලා. ඔව්. ඇත්තම ගොත් මම අද අනාවරණය මේ දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ කියන පුද්ගලයා ගැන සම්පූර්ණ අනාවරණයක් මම අද කියන්නේ නැහැ. රයිට්? මොහු ගැන තොරතුරු මම සොයමින් ඉන්නවා. රයිට්? ඉදිරි වීඩියෝ එකකදී මම ඔහු ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම කියන්නේ සම්පූර්ණ විස්තරයක් සම්පූර්ණ හෙළුව මම අරගෙන එන්නම්. අද මම ඇත්තටම කතා කරන්න හිතුවේ මේ මොහු සහ මේ ඇයි මේ වගේ චරිතවලට ඇයි මේ වගේ බොරු චරිතවලට මිනිස්සු රැවටෙන්නේ? ඇයි මෙච්චර මේ වැඳුම් පිදුම් කරගෙන මෙච්චර මුලා වෙන්නේ ඇයි කියන එක සහ අපේ බුද්ධ ආගම නැත්තම් අපේ බුද්ධ ශාසනය පිළිබඳව සහ යම් ඔය තව මාතෘකා ටිකක් තියෙනවා කතා කරන්න. දැන් ඔක්කොම මේකට සම්බන්ධයි. එකිනෙක සම්බන්ධයි. ඒ නිසා තමයි මේ හැම දෙයක් ගැනම කතා කරනවා කියලා මම කිව්වේ. මම ඕගොල්ලෝන් ඉල්ලනවා මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න කියලා. රයිට්? ඉතින් දැන් මේ පුද්ගලයා මම වීඩියෝස් කීපයක් දැක්කම ඒක සමහර වීඩියෝස් වලට මම පෙන්නන්නම් මේ වීඩියෝ එක අතරතුරදී. වීඩියෝස් දැක්ක ඒ පුද්ගලයා සතුව ඉන්නවා අස්වැක්. සුදු අස්වැක් ඉන්නවා සහ කඩුවක් තියාගෙන මිනිහා ඉතින් මල් මාල දාගෙන පොඩ්ඩක් අර රාවණාය කියාගෙන එයා තමයි රාවණා. රයිට්? ඒ කියන්නේ නිකුම්බුලා දේවියටයි එතකොට රාවණා දෙවියන්ට ඔක්කොටම වැදුම් පිදුම් කරගෙන මිනිහා රාවණායි කියාගෙන TikTok එකේ එහෙම ගොඩක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහර විට. TikTok එකේ එයා ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවා. එතකොට මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල් නිදහස් කරනවා. නිකන් අමුතු දේවල් එයා කරනවා TikTok එකේ live ඇවිල්ලා. කවුද? මේ රාවණා. රාවණා live වෙනවා. ඇත්තටම තාක්ෂණය දියුණුවේ නේද? රාවණා live වෙන්නත් පුළුවන් නේද? ඇත්ත කතාව. ඔව්. ඉතින් ඒ තරම් අපේ රටේ ඉන්න මිනිස්සු මෝඩ නේද? මෝඩයි කියලා මට හිතාන්නේ මට හිතා ගන්න බෑ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මෙච්චර තාක්ෂණය දිනුලා මෙච්චර මිනිස්සුන්ට දැනුම ලබා ගන්න එක පැතිකඩවල් තියෙනකොට මිනිස්සු මෙච්චර මෝඩ වෙන්නේ මෙච්චර මුලා වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. රයිට්? ඒක මට ලොකු ප්‍රශ්නයක්. මෙච්චර අපි වීඩියෝස් කරලා මිනිස්සුන්ගේ ඔළුව හදනකොට මේ ඇස් පාදන්න හදනකොට ඇයි තව තවත් මේ ආඝාතයට වැටෙන්නේ කියන එක මට සෑහෙන ප්‍රශ්නයක්. මොකද අපි අවුරුදු 75 වසරක් මේ රට කාපු දේශපාලකයන් පස්සේ යන්න එපා මුන් මෙහෙමයි කරන්නේ තව මොකා ආවත් ඔය පුටු වල කැරකෙන්නේ එකම මුණු ටික කියන එක කොච්චර කිව්වත් මේ රට කාලා විකුණපු කාලකන්ණි පර 70ට කැමති. තාමත් පශ්චාත් භාගයේ හොඳට දීගෙන ඉන්න පිරිසක් ඉන්නවා. හරි අල්ලගෙන ඉන්නවා. අතාරින්නෙම නෑ ඒක. ඉතින් මොනනම් හදන්න බෑ. ඇත්තම කිව්වොත් අර මං කියවනේ කලවං જાති ඉන්නවා කියලා. උන් හදන්න බෑ. මම උත්සාහ කරන්නේ හදන්න පුළුවන් අපේ උන් ඉන්නවනේ ටිකක්. උන්ගේ මොළ ටික පාදලා උන් හරි මාර්ගයට අරගෙන අපේ මේ රට ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලකට යන්න. ඒක තමයි වෙන්න ඕනේ. අපි හැමෝම කතා කළ යුතු මාතෘකාව ඒක. දේශපාලකයෝ පස්සේ ගිහින් උන් මොනවද කරන්න බෑ බල උන්ගේ පස්සේ නිකන් ඔළුව නමාගෙන ඉන්නවට වඩා අපි ස්ව උත්සාහයෙන් අපි නැගිටින්න ඕනේ. අපි රටක් විදියට දියුණු වෙන්න ඕනේ. කොහොමද? ඒක මේ වෙන කෙනෙක් කරයි කියලා බලන් ඉඳලා බෑ. මොකද ඒ හැම එකම අපිට දැන් පවුලක් ගත්තොත් පවුල සාර්ථක වෙන්නේ එක් එක් පුද්ගලයා සාර්ථක වුණොත් විතරයි. ගෙදර තාත්තා විතරක් වැඩ කරලා හරියන්නේ නැහැ නේ. ගෙදර ඉන්න අම්මා දරුවෝ සියලු දෙනාම එක්කාසු වෙලා ඒගොල්ලෝ එකමුතු වෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ රටත්. මේ මව්බිම වැටිලා තියෙන මේ ආඝාතෙන් ගොඩ ගන්න නම් අපි හැමෝම එකතු වෙලා මේ ජඩ පාලනය මේ ජඩ දේශපාලකයෝ පන්නන්න ඕනේ. පන්නලා අපි එකතු වෙන්න ඕනේ. රයිට්? ඉතින් මම සාමූහිකත්වයේ කියන එකට ගොඩක් කැමතියි. ජාතිවාදයේ, බෙදුම්වාදය, ආගම්වාදය හැමදේම අයින් කරලා අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඒකයි විය යුත්තේ. අපේ රටට කෙලවෙන්න කලින් රයිට් මේ පරජාතික ඇත්තට අපේ රට ලියලා දෙන්න කලින් කෑලි කෑලි කරලා මුව ඒ කාලකන්නින්ට මේ රට ලියලා දීලා ඉන්දියාවට, චීනට, රුසියාවට මේක ලියලා දීලා අපිට කෙලවෙනකම් බලන් ඉන්නේ නැතුව
අපි උන්ට කලින් එක පියවරක් ඉදිරියෙන් තියන්නම වෙනවා. එතකොට දැන් මේ ඕගොල්ලෝ දන්නවා මම කලින් මේ වීඩියෝස් වල කතා කරා. අවලෝකිතේශ්වර කියලා පොරක් ආවා. ඊට කලින් කවුද ජෙරම් කියලා පොරක් ආවා. එක එක මේ බුද්ධාගම සම්බන්ධ විතරක් නෙමෙයි කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම, මේ අම්ම ඉස්ලාම ආගමකින්ම මෙහෙම පොරවල් එනවා. ඉඳලා හිටලා. රයිට්. එතකොට තව මොකද්ද? තව හිටියේ මේ මොන බුද්දද? මොකද්ද බුද්දා කියලා පොරක් ආවා නේද? සිවුරක් දාගෙන ඔය මේ බල්ලෙකුට සිවුර පොරවලා ඔහම කේස් එකක් වුණානේ. ආන් ඒ පුද්ගලයා. අවලෝකිතේශ්වර. එතකොට ඔය වගේ කීප දෙනෙක් ආවා. දැන් කරලියට අවිල්ලා ඉන්නවා මේ රාවණා. රාවණා කියාතු මේ මොඩල් නේද නිකම්. එයා ඇවිල්ලා පොඩ ඉන්නවා. හොඳ ලස්සනට ඇඟපත තියෙනවා. ඉතින් ඉන්නවා මිනිස්සු. ඉතින් අරේ මන් දන්නේ නැහැ මේ රටට මොනව වෙලාද කියලා නේද? එහෙම පස්සෙන් මෙහෙම රාවණා කෙනෙක් එනවද එහෙම? ඔව්. ඇත්තම ප්‍රශ්නේ ඒක. කවුද මේ දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ? කවුද මේ රාවණ? එතකොට ඇයි මෙහෙම මිනිස්සු මේ මිනිස්සයා පස්සේ ගිහින් මේ වැදුම් පිදුම් කරගෙන මෙච්චර මුලා වෙන්නේ? ඔක තමයි ප්‍රශ්නේ. රයිට්. ඇත්තම කිව්වොත් අර ප්‍රභාකරන් කියලා තිබ්බ අපේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් වුණොත් ඒක සතියයි මතක තියෙන්නේ කියලා. ඒක ඇත්ත. ඔහු ත්‍රස්තවාදියෙක් වුණත් ඇත්ත කියලා තියෙනවා නේද? ඒක ඔහු ප්‍රොජෙක්ට් අරගෙන තමයි අපේ රටට කෙලවන්න හැදුවේ. ඇත්ත ඒක අපේ මිනිස්සුන්ට සියලු දේවල් අමතක වෙනවා පුංචි වෙලාවකින්. ඒකයි වෙන්නේ. ඉතින් රයිට් දැන් මේ දුෂ්මන්ත මේ කවුද දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ නේද? ෆර්නෑන්ඩෝගේ අපි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලම්කෝ. රයිට් දැක්කනේ ගොඩක් වීඩියෝස් පෙන්වන්න බෑ මොකද මට කතා කරන්න තියෙන කාලය නැති වෙනවා ඒ නිසා මම ඔයගොල්ලන්ට කතා කරන දේ මම කියන්න හදන දේ ඔයගොල්ලන්ට කියලා ඉන්න ඕනේ ඔක්කොම කලින් රයිට් එතකොට දැන් මේ වගේ ගොඩාක් වීඩියෝස් තියෙනවා ඔහුගේ TikTok account එකේ YouTube වල එහෙම තියෙනවා රයිට් ගිහලා බලන්න පුළුවන් ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් ඔහු කවුද කියලා හැබැයි රැවටෙන්න එපා මුලා වෙන්න එපා මේ රාවණායි කියලා මම ඔයාලට එක දෙයක් කියන්න අපේ රටේ ලොකු ඉතිහාසයක් තියෙනවා අපේ රටේ අවුරුදු 7500ක දියුණු ඉතිහාසයක් තියෙනවා. ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා. හැබැයි අද වෙනකන් අපි ඒ ප්‍රෞඩ ඉතිහාසය කිය මතක් කර ඒක පෙන්න අපි කිසි දෙයක් කරන්නේ නැති අලස જાතියක් කියලා. රයිට්? කිසිම දෙයක් කරන්න එපා. අතීතය ගැන ලොකුවට හබල් ගගා ඉන්නවා. කරන මගුලක් නැහැ. අපේ රටට කෙල වෙලා ඉවරයි. එහෙම වෙලා හරියන්නේ නැහැ. මේ එක රාවණාලා මෙහෙම බිහි වුණා කියලා දියසෙන්ලා බිහි වුණා කියලා උන්ට රැවටෙන්න එපා. රයිට් අපිට රාවණ දෙවි කෙනෙක් හිටියා රාවණ රජුරු කෙනෙක් හිටියා රයිට් ඒක මම පිළිගන්න දෙයක් මම රාවණ දෙවියන්ට වඳින කෙනෙක් මම වැදුම් පිදුම් කරන පුද්ගලෙක් මමත් රයිට් ඒකයි ඇත්ත හැබැයි මේ වගේ සිපයියන්ට රැවටෙන්න එපා රාවණ දෙවියෝ මෙහෙම ඉන්නේ නැහැ රාවණ දෙවියෝ ජීවත් වුණා කාලයකට කලින් යම්කිසි හේතුවක් හින්දා යුද්ධයක් නිසා ඒ පුත්තමයා ජීවිතක්ෂයට පත් වෙලා කොහොම හරි බේත් රෝග තියලා ඒ විදිහට ඒක යාව රැකගත්තා නමුත් ප්‍රායෝගිකව බැලුවොත් නැවත රාවණා දෙවියෝ හිටපු කෙනා ඉපදෙන්නේ නැහැ. හිටපු කෙනා නැගිටින්නේ නැහැ. එහෙම විශ්වාස දින අය තින්නවනේ. එහෙම ඉපදෙන්න විදිහක් නැහැ. දැන් අවුරුදු 7500ක්. ඉතින් මම හිතන විදිහට අපි රාවණා යුගයක් ආපහු ආරම්භ කරන්න නම් රාවණා කියලා කෙනෙකුට වැඳුම් පිදුම් කරලා හරියන්නේ නැහැ. එහෙම කෙනෙක් බිහි වෙනවා නම් බිහි වෙයි. ඒ කෙනා එන්න ඕනේ මහ ජනතාව අතරින්. රයිට්? ඒ කෙනා කවදාවත් කියන්නොද නැහැ මමයි රාවණා මමයි දියසෙන් කියලා අඬ බෙර ගහලා කියන්නේ නැහැ. TikTok එකේ live වෙන්නේ නැහැ මමයි රාවණා කියගෙන ඇටමාල කොටක් දාගෙන රාවණා කියන TikTok එකේ එන්නේ නැහැ රාවණා. live වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් කරනවා නම් ඒ පුද්ගලයෙක් ඇවිල්ලා එහෙම උත්තරමයක් එනවා නම් මේ රටට රයිට් ඒ පුද්ගලයා ප්‍රායෝගික වේ දේවල් පෙන්නයි. Tamanට ඇති බලය, Tamanට ඇති හැකියාවල්, Tamanට ඇති දැනුම මේ දේවල් ප්‍රායෝගිකව පෙන්නයි. එහෙම නැතුව නිකම් මේ ඔය වගේ පිස්සොන්ට රැවටෙන්න එපා. එහෙම පුද්ගලයෙක් ආවත් නැතත් අපි හැමෝම රාවණා කෙනෙක් වෙන්න ඕනේ. අපි හැමෝම දියසෙන් කෙනෙක් වෙන්න. අපි ඇතුලේ ඉන්නවා දියසෙන් කෙනෙක්. අපි ඇතුලේ ඉන්නවා රාවණා කෙනෙක්. රයිට්? අපි ඇතුලේ ඉන්නවා මහා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. අන්නේ කෙනාව අවදි කරන්න. අන්නේ කෙනාව එළියට ගන්න.
එහෙම කරොත් පුළුවන් අපිට මේ රට දියුණු කරන්න. මේ ජඩ පාලනයට විරුද්ධව මේ අයුක්ති සහගත දේවල් වලට විරුද්ධව අපිට නැගී හිටින්න ශක්තිය එනවා. ඇයි මම මේ හැම දේශපාලනයකට විරුද්ධව මම කතා කරනවා. රයිට් මම කතා කරනවා. මට ඒ ශක්තිය ලැබෙන්නේ කොහොමද? දැන් මටත් පුළුවන් ඇටමාල කොටක් දාගෙන මමයි රාවණා කියාගෙන එහෙම පුළුවන් කරන්න. රයිට් මටත් රැවටෙන මිනිස්සු ඉඳී ඊට පස්සේ. නෑ එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. මොකද යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් ඔහුයි රාවණයි කියලා ඒකට සාවද්‍යතාවයක් තියෙයි. කියන්නේ ඒකට පුළුවන් අපිට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙන්න ඕනේ. ඔහු රාවණා වෙන්නේ කොහොමද? රයිට් ඔහුට හැකියාවල් තින් මොනවද? මොකද රාවණා දෙවියෝ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට විවිධ ආකාරයේ හැකියාවල් තිබ්බා. ඔලු 10 රාවණා කියන්නේ නිකන් නෙමෙයි. ඔලු 10 රාවණා කියන්නේ ඔලු 10ක් නෑ යාට. යා මේ සාමාන්‍ය පුද්ගලයෙක්. හැබැයි ඔහුට හැකියාවල් 10ක් තිබ්බා. හැකියාවල් 10ක් ඊට වඩා තිබ්බා. නමුත් ප්‍රධාන හැකියාවල් 10ක් තිබ්බා. ඒ හැකියාවල් නිසා තමයි ඒ දක්ෂතාවය නිසා තමයි ඔහුට ඒ විදිහේ ඔලු 10 රාවණා කියලා කිව්වේ. රයිට්. එතකොට යම් කිසි කෙනෙක් රාවණා කියලා එනවනම් ඔහුට ඒ හැකියාවල් තියෙන්න ඕනේ. ඔහුටත් ඒ හැකියාවල් පහළලා තියෙන්න ඕනේ. එහෙම නැතුව TikTok live එකක් ඇවිල්ලා මේ ඉන්න මිනිස්සු මෝඩයට අන්දලා මිනිස්සු වට කරගෙන වැදුම් බිදුම් ලබාගෙන මිනිහා නිකන් චරිතයක් වෙන එක නෙමෙයි වෙන්න ඕනේ. මේ රටට දියසෙන් කෙනෙක් රාවණා කෙනෙක් ආවොත් ඇත්තටම ඔහු මේ මහජනතාවට මේ මගේ රටට මේ සබහා ධර්මයට මේ ගහකොළ සතාසිප හැම දෙයකටම ලොකු ආරක්ෂාවක් දෙනවා. ලොකු ආරක්ෂාවක් දෙනවා. ගොඩක් ආදරය කරනවා. මේ බුදුදහම රැක ගන්නවා. ඒක අනිවාර්යෙන් වෙනවා. එහෙම නැතුව ඇටමාල දාගත්තු නිකන් මේ සිපයියන්ට රැවටෙන්න එපා. මම කියන්නේ එච්චරයි. දුෂ්මන්ත පෙර කවුද ෆර්නෑන්ඩෝ කියන ওই වගේ චරිතවලට අවලෝකිතේශ්වරලා කියන චරිතවලට ඒ වගේ චරිතවලට රැවටෙන්න එපා. මොලයක් කියලා දෙයක් තියෙන්නේ මිනිස්සුයෙකුට හිතන්න, කල්පනා කරන්න. හරි? නිකන් මේ අවුරුදු 75ක් මේ දේශපාලකින්ට රැවටුණා වගේ තවත් රැවටෙන්න එපා එක එක ආකාරයේ ওই වගේ සිපයියන්ට. මම තවත් සැරයක් කියන්නේ එකයි ඔයාලට රැවටෙන්න එපා. එකයි ඇත්ත. මොකද අපි සත්‍ය දකින්න ඕනේ. සත්‍ය අපේ ඇස් දෙකෙන් දකින්න ඕනේ. එහෙම නැතුව මේ මෝඩයෝ වෙලා ජීවත් වෙන්න එපා. මොකද තමන්ගේ අනාගතයේ තමන්ගේ දරු පරපරක් ඉන්නවා. එයා ගැන හිතන්න. හිතපු නැති අපේ අම්මලා තාත්තලා අපේ සීයලා මුත්තලා ඔය අමෝ අපි ගැන හිතපු නැති හින්දා තමයි හිතන්නේ නැතුව තමන්ගේ ඡන්දය භාවිතා කරලා මර පාලනයක් ජඩ පාලනයක් මේ රටට ගෙනාපු හින්දා තමයි ඔල මොට්ටලා නාගි රැලක් මේ පාර්ලිමේන්තුව අස්සට ඔබපු හින්දා තමයි අද අපි මෙහෙම සටන් කරන්නේ. අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ. රයිට්? ඒකයි තිත් ඇත්ත. කතා කළ යුතුද එතන? මේ රටේ මෙච්චර මිනිමරුම් වෙන්නේ, මේ රටේ මෙච්චර කුඩු මද්ද්‍රව්‍ය මේ එතකොට මංකොල්ල කෑම මේ වගේ මාෆියා හැමදේම සිද්ධ වෙන්නේ. මේව නවත්තන්න බැරි. මේ වගේ මහමුලකාරයෝ දේශපාලකයෝ වෙච්ච නිසායි. ඒක මම කෙලින්ම කියනවා. රයිට්? ඒකයි ඇත්ත. ඉතින් මම ආයෙත් දැන් ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ මේ රාවණාලා ඔය දියසෙන්ලාවට රැවටෙන්න එපා. එන පුද්ගලයා එන වෙලාවටයි Taman තුල තියෙන ශක්තියින් අවදි කරන්න. Taman තුල ශක්තියක් තියෙනවා. Tamanට හැකියාවල් තියෙනවා. ඒ දේවල් ලොක් කරගෙන ඒවා නිකන් බ්ලොක් කරගෙන ඉන්න එපා. ඒව එළියට දාන්න. Tamanට තියෙන හැකියාව එළියට දාලා තමයි රට වෙනුවෙන් Taman සේවය කරන්න. රයිට්? Tamanට කුඹුරු කොටන්න පුළුවන් නම් කුඹුරු කොටපන් ගිහිල්ලා. එහෙම නැතුව ඔය වගේ මේ ගොන් සිපයියෝ පස්සේ වැඳගෙන යන්න එපා. අපිට නිකන් ඉඳලා හම්බ කරන් කන්න බෑ. අපි රැකියාවක් කරන්න ඕන. අපි මහන්සි වෙන්න ඕන. මහන්සි වුණොත් තමයි අපිට කන්න හම්බෙන්නේ. මහන්සි වුණොත් තමයි අපි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. දේශපාලකයන් දෙන නිකන් දෙන හාල් කිලෝ පාදියා බලන් ඉන්න එපා. රයිට්? නිකන් දෙන මේ රුපියල් 5000 දිහා බලන් ඉන්න එපා. නිකන් දෙන සමෘද්ධිය දිහා ඕවා දිහා බලන් ඉන්න එපා. අතපය තියෙන මිනිස්සුනේ. මොලයක් තියෙනවනේ. ඇත්තටම මේ මන්ද බුද්ධික නෙමෙයි මේ රටේ ඉන්නේ කෝටි දෙකමාරම. උඹලට පුළුවන් සටන් කරන්න. උඹලට පුළුවන් රැකියාවක් කරන්න. උඹලා ඉල්ලන් කන හිඟන జాතියක් බවට පත් වෙන්න එපා. අපි නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන జాතියක්, හිඟන జాතියක් කියන එක ඇත්ත වශයෙන්ම ඒක සනාතෙලා ඉවරයි මේ වෙනකොට. මොකද අපි මොනවා හරි දෙයක් නිකන් දෙනවා නම් අපි ඒ දේ ලබා ගන්න උත්සාහ කරනවා. ඒ දේම තමයි මේ දේශපාලකයෝ මේ වගේ මේ සිපයියෝ දාලා මේ රාවණාලා මේ දියසෙන්ලා කියලා සිපයියෝ දාලා කරන්නේ. දැන් මේ දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ කියන මේ රාවණා කියලා අගෙන මේ රාවණා දෙවියන්ගේ නම පාවිච්චි කරගෙන මේක විකුණගෙන කණ්ඩ හදන මේ පරයා අපයෝජන 5කට වැඩිය මං දන්න තරමින් මම හොයාගෙන තියෙනවා අපයෝජන 5කට වැඩි ප්‍රමාණයක් කරලා ඇතුලේ ලැග්ග පොරක් හිරේ හිටපු පොරක්
මුදල් වංචා කරලා ඇතුලේ හිරේ läග්ග පොරක් මොහොත විරුද්ධව නඩු තියෙනවා. එහෙම පොරක් දැන් සුදුවස්සේ පිට ඇවිල්ලා කඩුවක් මෙහෙම කර කර ආවම ඌ රාවණා වෙනවද? ඌ දියසෙන් වෙනවද? මේ රට බේර ගන්න එන මේ උත්තමයා වෙනවද? බලන්න ඕනේ කමෙන්ට්. මේ මම සයිඩ් එකෙන් දාන්න මිනිස්සු දාන කමෙන්ට් මිනිහට TikTok එකේ. උත්තමයාණෙනි කියයි දේවයාන් දේව පුත්‍රයාණෙනි කියයි අම්මට සිරි වෙන දේවල් නේ දාන්නේ. අපේ මිනිස්සු මෙච්චර මෝඩයි කියලා මට හිතා ගන්න බෑ. පුදුම ආවේගයක් එන්නේ මේ කමෙන්ට් දකින්නකොට. යකෝ මෙහෙම જાතියක් ඉන්න රටක් කොහොමද ගොඩනගන්නේ? අවුරුදු 75ක් මේ රට කාබාසිනියා වෙන්න මේ දේශපාලකින්ට රැවටුන එක ගැන අහන්න දෙයක් නෙමෙයි. හැබැයි මේ ඉන්න අපේ මේ પરම්පරාවක් තාම රැවටෙනවා කියනකොට ඇත්තටම හිතට දුකයි. ඇත්තටම දුකයි. මෙච්චර රැවටිලා තවත් මේ වගේ සිපයියුන්ට රැවටෙනවනේ. අවලෝක තේජර ජෙරම්ලා වගේ උන් ඇවිල්ලා අර මොන බුද්දද කියලා එකක් ආවා. හැම කාටම රැවටුණා ගිහිල්ලා. ඒත් මුන් පාඩමක් ඉගෙනගෙන නැහැ. තවත් රැවටෙනවා. දැන් මේ අවල් මේ රාවණා කියන මිනිහා පිටිපස්සේ ඉන්නවා හිමිනම. කවුද හිමිනම? හරි ලස්සනයි. පින්වන්ත පාටයි. හැබැයි කරන්නේ හොර වැඩ. කවුද මේ ඔය කාලෙකට කලින් ආවේ අර කාන්තාවක් මුදල් ප්‍රශ්නයක් කියලා මට මතක නෑ කාන්තාවගේ නම. ඒ කාන්තාවත් එක්ක එකට එකතු වෙලා වැඩ කරපු හිමිනමක් තමයි. දැන් මේ සපෝට් එක දෙන්නේ. රයිට් සපෝට් එක දෙන්නේ. දැන් කොහෙන් හරි හොයලා බලනකොට රාජපක්ෂ කියන නමත් කොහෙන් හරි ගෑවිලා ඇති රාවණා පිටිපස්සේ. ගෑවිලාද? මොකද ඔය වගේ සීනරි ගේන්න හරි දක්ෂයි ඒගොල්ලෝ. මම ඇඟිලි දික් කරන්නේ නෑ. නමුත් මම ගෙස් කරා ඒක. හරි එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම අන්තිම වශයෙන් දැන් මම මේ පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ මෙහෙම මිනිසුන්ට රැවටෙන්න එපා. මෙහෙම රාවණාලා නැහැ. මෙහෙම මේ දියසෙන්ලා පහළ වෙන්නේ නැහැ. මමයි රාවණා, මමයි දියසෙන්, මම මේ රට බේරගන්නේ, මමයි රතුම කරා කියයි, අරම කරා කියයි ඕම කියාගෙන ඉන්න චරිත ඉන්නවා. එහෙම නැහැ. එහෙම පුද්ගලයෙක් එනවනම් ඒක මේ ස්වභාව ධර්මයට මේ දෙවියන් වහන්සේට ඉඩ දීලා, ඒ කැමැත්තට ඉඩ දීලා පාඩුවේ තමන්ට තියෙන හැකියාවක් එළියට අරගෙන ඒ හැකියාවෙන් අපේ රටට මේ මව්බිමට වැඩක් ඇති දෙයක් කරපල්ලා. කාලකන්නේ දේශපාලුව පස්සේ මේ වගේ සිපයියු පස්සේ පන්නකට ගිහිල්ලා වැඳගෙන උන්ට සල්ලි පුදලා තමන්ගේ සීසතම පුදලා මගුල් නටන්න නැතුව හිටපල්ලා. කියන්න තියෙන එච්චරයි උඹලට. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. රයිට්? එතකොට දැන් මේ මම අද කතා කරේ දුෂ්මන්ත ප්‍රනාන්ඩු කියන ඔය මෝඩ මොකද මේ ඔය පොර ගැන මිනිහා ඔය රාවණා කියන ඩයල් එක. ඊට පස්සේ මේ රටේ බිහිවෙන එක චරිත ගැන මම ඔයාලට කිව්වා දැන්. බිහි වුණ චරිත ගැන. ඉස්සරහටත් බිහි වෙයි. මම මේ තව පුද්ගලෙක් දැක්කා. මේ ඒ පුද්ගලයාත් ඔය රාවණා සීන් එකේම ඉන්න පුද්ගලෙක්. භාවනා කරනවා, ඕම කරනවා. ඉතින් ඒ පුද්ගලයාත් සමහර විට ඉස්සරහට කරලියට එයි. මමයි රාවණා කියාගෙන. මමයි දියසෙන් කියාගෙන. අම්මගේ රෙද්දේ මට ඉතින් කුණුහරුප තමයි මතක් වෙන්නේ. කුණුහරුප. රයිට් කුණුහරුප මතක් වෙනවා. ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ බිහි වෙන මේ රාවණාලත් එක්ක මේ බුදුදහම සම්බන්ධ වෙනවා නේද කොහෙන් හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් යම්කිසි ඒ වගේ මාතෘකාවක් කෙනෙකුට බුදුදහමයකට සම්බන්ධ වෙනව නෙමෙයි සම්බන්ධ කරනවා යම්කිසි පුද්ගලයෝ. මොකද අපේ රටේ බෞද්ධයෝ ඉන්නවා. වැඩිපුරින් බෞද්ධයෝ. මේ බෞද්ධයන්ව නම්ම ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි බුදුදහම කියන එක. බුදුදහම කියන එක පටලගත්තාම ඒක අර වගේ මිත්‍යාවන් අර වගේ ප්‍රෝඩාවන් වලට සම්බන්ධ කරපුවාම අපේ බෞද්ධයෝ රැවටෙනවා. මොකද අපිට අපේ රටේ මේ බෞද්ධයෝ කියන පිරිස ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ බුදුදහම බුද්ධ දර්ශනය පිළිබඳව දන්නේ නැහැ. බුද්ධ ආගම ගැන දන්නවා. නමුත් බුද්ධ දර්ශනය කියන දේ ගැන පැහැදීමක් නැහැ. මොකද්ද මේ බුද්ධ දර්ශනය? දන්නේ නැහැ. පුළුවන් නම් කමෙන්ට් එකක් දාපල්ලා. බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධ ආගම මොකක්ද ওই දෙකේ වෙනස කියලා. එතකොට දැන් මේ ඔගොල්ලෝ දන්නවා ළඟදී මේ සෝමේ දන්නවනේ. සෝම කියන YouTube නාලිකාවක් කරනවා Facebook එකේ යනවා සෝමේ මල්ලි. සෝමේ මල්ලි වීඩියෝ එකක් කරලා තිබ්බා සම්මා ගඩොල් කියලා ප්‍රශ්නයක්. සම්මා ගඩොල්. මොකද පන්සලක් හදන්න එනවා. ඒ පන්සලට ගඩොල් ඕනේ. ගඩොල් වල එක එක මිල දර්ශන දාලා මේ ගඩොල් එක මේ ගාන මේ ගඩොල් මේ ගාන කියලා දාලා තිබ්බා ඒ ස්වාමින් වහන්සේ. මේ සෝමයකට වීඩියෝ එකක් කරලා තිබ්බා ඒ සම්මා ගඩොල් කියලා පොඩ්ඩක් ඒකට ප්‍රශ්නයක් දාලා තිබ්බා. මම සෝම කියන චරිතයට ඇත්තටම කැමතියි. ඔහු කියන්න තියෙන දේ කෙලින් කියනවා මම වගේ පුද්ගලයෙක්. මම ඒකට හරි කැමතියි. නමුත් මේ මොහොතේ කියපු දෙයට අපි එකග වෙන්න බෑ. රයිට්? මෙහෙමයි. අපේ රටේ පන්සල් බිහි වෙන්න ඕනි.
ඒක මම පිළිගන්නවා. පන්සල් බිහි වෙන්න ඕනේ. ඒ වගේම අනිත් ආගම් වලටත් අපි තැනක් දෙන්න ඕනේ. තැනක් දෙන්නේ නැතුව අපිට බුද්ධ දර්ශනයේ බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ අනිත් ආගම් තල්ලා පෙරලා අයින් කරලා මේ රටෙන් එලවලා දාන්න කියලා. හරි හැමෝටම සියලු සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්තා කියන කියපු අපේ මේ බුදුරජාණන් වහන්සේ කවදාවත් අපිට කිව්වේ අනිත් ආගම් වලට ගරහන්න කියලා. අනිත් ජාතින්ට ගරහන්න කියලා. කවදාවත් කොතනවත් කියලා නැහැ. රයිට්? ඉතින් මම කියන්න හදන්නේ මේ පන්සල් හදන්න එක හරි. නමුත් ඒ හදනවා වගේම තමන්ගේ හිතවලත් මේ බුද්ධ දර්ශනය කියන එක ගැන අවබෝධයක් මනා අවබෝධයක් තිබිය යුතුයි. පන්සල් හැදුවට වැඩක් නෑ රට පුරා. බුද්ධ දර්ශනය කියන එක මේ බුදුහාමුදුරුවෝ මොකද්ද අපිට කියලා තියෙන මේ දර්ශනය මොකද්ද කියලා තියෙන මේ ඇත්ත මේ සත්‍ය මොකද්ද කියන එක අවබෝධ කරගන්න. රයිට්? එක එක සිපයියන්ට වැදගෙන ගිහිල්ලා සිපයියන්ට වැදගෙන ගිහිල්ලා මෝඩ සිපයියන්ට ඊට පස්සේ පන්සල් හදලා වැඩක් නෑ. ගෙදරට ගෙනල්ලා මස් ගාත පිටින් කාලා ගේ එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට ගරහනවා අර මිනිස්සුන්ට ගරහනවා ජාතිවාදී ඇති කරනවා ආගම්වාදී ඇති කරනවා කුල ભેද ඇති කරනවා අර එහා පැත්තේ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා. එහෙම කරලා මේ රට ගැන අබමල් රේණුවක්වත් හිතන්නේ නැහැ. රයිට්? එහෙම මිනිස්සු පන්සල් හදනවා. එහෙම මිනිස්සු පන්සල් හැදුවට වැඩක් තියනවද? අපි ව්‍යාප්ත කරන්න ඕනේ බුදුදහම තමයි. හැබැයි ඒ ව්‍යාප්ත කරන්න ඕනේ පන්සල් ගොඩනැගිලි නෙමෙයි. ගල්පිලිම නෙමෙයි. චෛත්‍ය නෙමෙයි. අපි ව්‍යාප්ත කරන්න ඕනේ අපි මේ රටේ ඇති කරන්න ඕනේ නිවැරදි දර්ශනයක්. මිනිස්සු තුළ මිනිසුන්ගේ හදවතේ බුදුදහම ගැන දර්ශනයක් නිවැරදි අවබෝධයක් ඇති කරන්න. ඒකට ස්වාමීන් වහන්සේලා ගමක් ගාන ගිහිල්ලා මේ දර්ශනය පැහැදිලි කරලා මිනිස්සුන්ට ලබා දෙන්න ඕනේ. හැබැයි ඒකට දැන් ওই කොටුවේ හාමුදුරුවෝ වගේ මොකක්ද කරන්නේ? ස්පා ගැනයි අර ගණිකා මණ්ඩප ගැනයි අර ගෑණි ගැනයි මේ ගෑණි ගැනයි අර පෑන්ටි ගැනයි ඕවා තමයි කතා කරන්නේ. ඒවට කතා කළ යුත්තේ එහෙම නැත්නම් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු බ්‍රේන් වොෂ් කරන එකද කරන්න ඕනේ. කල්පනා කරලා බලන්න. අද වෙනකොට සත පහක් ගන්න නැතුව බුදුහාමුදුරුවෝ දෙසූ මේ ධර්මයේ දේශනා කරන්න අපේ ස්වාමින් වහන්සේලා කැමතිද? ඒකට එකඟයිද? හැබැයි අපේ බුදුන් වහන්සේ දේශනා කරේ සල්ලි වලට නෙමෙයි බුදුදහම. ඒ දේවල්. රයිට්? හැබැයි අද ඉන්න ස්වාමින් වහන්සේලා ඒව සල්ලි වලට තමයි දේශනා කරන්නේ. මුදල් වලට. රයිට්? සෝම කියනවා යම් තැනක බස් වලට ගියාම කොටුවට ගියපුවාම කොළඹට ගියපුවාම පාත්‍රය අරන් හිඟා ගන්නවා සල්ලි. ඒක ඇත්ත. මමත් දැකලා තියෙනවා. ඒක අපිට අනුමත කරන්න බෑ. ඒක අනුමත කරන්න බෑ. හිඟා කන එක, මුදල් හිඟා කන එක ස්වාමින් වහන්සේකට කෙනෙකුට මං හිතන්නේ ඒක ගැළපෙනවයි කියලා. රයිට්? ඒ හිඟා කන තැනට පත් වෙලා තියෙන්නේ අපේ ස්වාමින් වහන්සේලා. ඇයි එහෙන් පත් වෙලා තියෙන්නේ කියලා කරුව හිතුවද? නැහැ. මොකද ස්වාමින් වහන්සේ නමක් හිඟා කන තත්ත්වයට පත් වෙනවා කියන්නේ අපේ රටේ මිනිස්සු තුල ගිහි ජනතාව තුල මේ බුදු දහම ගැන තියෙන අවබෝධය මොකක්ද කියලා හිතා ගන්න පුළුවන් එතනදී. කල්පනා කරලා බලන්න එක තප්පරයකට. අපි ගොඩනගන්න ඕනේ බුද්ධ දර්ශනය. ආගමක් නෙමෙයි. මේ ආගම මේ මිනිස්සු විසින් හදාගත්තු දෙයක්. මේ බුද්ධ දර්ශනය ගොඩනගවපල්ලා. මේ බුද්ධ දර්ශනය මොකක්ද කියලා අවබෝධ කරගන්න. දන්නේ නැති මනුස්සයට කියලා දීපල්ලා. පන්සල් හදාල්ලා. පන්සලක් ගමක් ගානේ පන්සල් තියෙන්න ඕනේ. හැබැයි මේ පන්සල හදන්න ඕනේ. එහා පැත්තේ තියෙන පල්ලිය කඩලා දාලා නෙමෙයි. එහා පැත්තේ ඉන්න මුස්ලිම් මිනිස්සයාට, එහා පැත්තේ ඉන්න ක්‍රිස්තියානි මිනිස්සයාට, එහා පැත්තේ ඉන්න කතෝලික මිනිස්සයාට, හින්දු මිනිස්සයාට ඒ කෝවිල කඩලා දාලා නෙමෙයි අපි පන්සලක් ගොඩ ගන්න ඕනේ. හැම පන්සලක් ඇතුළෙම සියලුම දෙවිවරු ඉන්නවා. ඇයි? පන්සලට ගියාම අනිත් දෙවිවරුත් වඳින්න පුළුවන් වෙන්න. ඔයගොල්ලෝ දැකලා ඇති. හැබැයි දැන් අපේ රටේ ඉන්න මේ ජනතාව අපේ ස්වාමින් වහන්සේලා මොකද්ද කරන්නේ? අර පන්සල මේ පන්සල මෙතන බිහි වෙන්න ඕනේ. අර පල්ලිය කඩපන්. මෙතන මේ පන්සල බිහි වෙන්න ඕනේ. අර මුස්ලිම් ඉස්කෝලේ කඩලා දාපන්. රයිට්? අර හින්දු කෝවිල කඩලා දාපන්. මේක මේ හින්දු රටක් නෙමෙයි මේක බෞද්ධ රටක්. එහෙම කියාගෙන මමත්වයේ බිහි කරන මමත්වය කියන එක ආත්මාර්ථකාමීත්වය කියන එක රජ කරන්න හදන සමාජයක් බිහි කරන ශාසනයක් නැත්තම් බුදුදහමක් තමයි මුන් නිර්මාණය කරන්න හදන්නේ. ඒ හේව් බුදුදහමක් අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා නැහැ. ඒකයි ඇත්ත. ඔය දැන් ඕවා කතා කරනකොට ඒ අයට අවුරුදු 10ක සිරදඬුවමක් දෙනවලු. මටත් දෙයිද දන්නේ නැහැ සිරදඬුවමක්. හැබැයි මම කොතනවත් මගේ බුදුදහමට මම නිග්‍රහ කරේ නැහැ. හැබැයි මගේ බුද්ධ ශාසනයට මගේ රටට සීලුම ආගම් වලට මේ සතා සිව්පාවක් ගහකොළ මේ සියලු දේවල් වලට මගේ මව්බිමට
එක පරයක් කෙනවා නම් අත තියන්න උට විරුද්ධව කතා කරන අවුරුදු බෑඩ් නෙමෙයි අවුරුදු 100ක් දාපන් ඇතුළට ඒත් ප්‍රශ්නයක් නැහැ. රයිට්? ඒත් ප්‍රශ්නයක් නැහැ. මැරෙන්න බය නම් මේව කතා කරන්නේ නැහැ. රයිට්? මේ රට ගොඩනගන්න නම් මේ බුද්ධ ශාසනය මේ ආගම් සියලු දේවල් එකතු වෙන්න ඕනේ. සියලුම දෙනා එකතු වෙන්න ඕනේ. මේ මෝඩ හිවල්ලු මේ සිපායියෝ මේ රාවණාලා කියාගෙන මේ දියසෙන්ලා කියාගෙන එවුන් එලවන්න ඕනේ. මේ වගේ කාලකන්ණි එන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ පුකේ කියලා දන්නේ හින්දා. ඔය පස්සපැත්ත තියෙන මොලේ ගණින් මෙන්න මෙතෙන්ට. එතන තමයි ඒක තිබිය යුතු තැන. එහෙම වුණොත් මෙච්චර කාලයක් අවුරුදු 75 තිස්සේ අපේ මිනිස්සුන් රැවට්ටුවා වගේ මේ කාලකන්ණි දේශපාලකයෝ ඉස්සරහටත් රවට්ටන එකක් නැහැ. අපේ දරුවන්ට කණ්ඩ නැති වෙන එකක් නැහැ. අපේ ලංකාවේ මිනිස්සු අපේ අම්මලා තාත්තලා මේ දරුවෝ දාලා පිටරටවල බලන් හොදන්න යන එකක් නැහැ. දැන් හිතන් ඉන්නවා රනිල් මහත්තයා මේ ඩොලර් එක මේ සාපේක්ෂව රුපියල හොඳ තැනකට ගෙනාවයි කියලා. මොකද ඩොලර් එක මේ රුපියල ගේනවා කියන්නේ 200 ගානකට ඩොලර් එකත් එක්ක සාපේක්ෂව. දැන් හරිය හින්නමවාගෙන ඉන්නවා. එක මොහොතකට හිතුවද මෙච්චර වැටිච්ච රට එකපාර ඩොලර් එක මෙහෙම ගේන්නේ කොහොමද කියලා? කොහොමද ඩොලර් එකත් එක්ක රුපියල මෙහෙම ස්ථාවර වුනේ එකපාරට? ඒක උඹලා එක තප්පරයකට හිතුවද? මේක කෘතිහිමව කරපු දෙයක්. තේරුම් ගනින්න. මේ ඩොලර් එක මේ විදිහට නැගලා තිබ්බ ඩොලර් එකට සාපේක්ෂව රුපියල මෙහෙම ස්ථාවර වුණේ කෘතිහිමව. මේ දේ මේ ජනාධිපතිවරණය නිසා වුණා කියන එක උඹලට හිතා ගන්න බැයිද තාම? මන් දන්නේ එකට මොලයක් තියනවාද කියලා. මොකද දැන් මිනිස්සු කියනවා මේ රට බේර මේ තිබ්බ තැනින් බේරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයලු. මේ රටේ තේල් තිබ්බේ නැහැ, අරක තිබ්බේ නැහැ, මේක තිබ්බේ නැහැ, කවුරුත් බාරගත්තේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගෙන දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දියුණු කරලා මේක තැනකට ගෙනාවා. එතුමා තමයි ජය වෙන්න ඕනේ. එතුමා ජය වේවා. එතුමා ජනාධිපති වෙන්න ඕනේ කියනවා. ඈ යකුනේ තොපිට මොලයක් නැද්ද? මේ රට වැට්ටුවෙත් උම්ම තමයි එතනට. මේ රට වැට්ටුවෙත් උම්ම තමයි. ඔය අග්‍රමාත් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කී පාරක් අග්‍රමාත් වෙනවද? කොයි කාලෙදන්ද මේ රට පාලනය කරන්න කියලා හලාලා හිටියේ? ඔටුන්න ගන්න. ඈ කවුද මොනවද කරේ? මේ අවුරුදු 75 තිස්සේ පාලනය කරපු මේ පාලකයෝ තමයි මේ රට මේ තැනට ගෙනාවේ. ಜಾති ભેද, ආගම් ભેද, වර්ග ભેද ඇති කරලා මේ රට මිනිස්සුන්ව ભેද බින්න කරලා මේ රට මේ තැනට පත් කරේ. ආර්ථිකයෙන් මේ රට පහළට වැට්ටුවේ. මේ රට එක එක පරයන්ට වික්කේ. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඇතුළුව අනිත් දේශපාලකයෝ තමයි. දැන් කියනවා මේ රට වට්ටලා උන් විසින්ම වට්ටලා උන් විසින්ම ගොඩ අරගෙන ඒක මහා හපංකමක්ද? මහා වීරකමක්ද? තප්පරයකට ඔළුව කල්පනා කරපල්ලා ආපහු රැවටෙන්න එපා. මම කියන්නේ අනුර කුමාර දිසානායක සහෝදරට ඡන්දේ දාන්න කියලා කොතනවත් මගේ වීඩියෝස් වල කියලා නැහැ. පුළුවන් නම් පෙන්න බලලා මං කියලා දෙනවා. මං කියලා නැහැ. කිසිම මේ ඉන්න කිසිම නායකයෙකුට මං ඡන්දේ දාන්න කියලා නෑ. ඒක ඔබේ අයිතියක්. ඒක ඔබේ අයිතියක්. මහජනතාව වෙච්ච ඔබේ අයිතියක්. හැබැයි ඒ අයිතිය කල්පනාකාරීව මොලේ පාවිච්චි කරලා පාවිච්චි කරන්න. මොකද තමුන් ඔය පාවිච්චි කරන ඔය ඡන්දේ නිසා තමුන්ගේ අනාගත දරු පරපුර තමන්ගේ දරුවා ඒ දරුවට යන එනමක් නැති වෙන්න පුළුවන්. ඒ දරුවට වහල්ලෙක් වෙලා ජීවත් වෙන්න වෙයි. ඉන්දියානුවන්ගේ රුසියන් කාර්යයන්ගේ චීනුන්ගේ වහල්ලු වෙලා ජීවත් වෙන්න වෙයි. එහෙම සමාජයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් නැවත වතාවක් මෝඩ තීරණ අරගෙන තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න. මට කියන්න තියෙන එච්චරයි. ඉතින් මම ඊළඟ සතියේ මේ දුෂ්මන්ත ෆර්නෑන්ඩෝ කියන මේ රාවණායයි කියාගත්තු මේ පරය ගැන මම සම්පූර්ණ හෙළිදරව්වක් කරන් ඉන්නවා. මොකද මට තාම මදි කරුණු. මේ කරුණු හොයාගත්තට පස්සේ මම ඒ සම්පූර්ණ හෙළිදරව්ව වලට අරන් යනවා. එහෙනම් තප්පරයට කල්පනා කරලා බලන්න අපේ රටය ගැන මොකද්ද හිතෙන්නේ කියලා. අපේ රට වැටලා තියෙන තැන ගැන කල්පනා කරන්න. මේ රට ගොඩ ගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න. මේ බුදුදහම කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. අනිත් ආගම් වලට ගරු කරන්න. මම හැම වෙලේම කියන්නේ ඒක. නායකයෙක් කෙනවනම් දියසෙන් කෙනෙක් රාවණා කෙනෙක් නැගිටිනවා නම් ඔහු සැබෑ දක්ෂයෙක් විය යුතුයි ප්‍රායෝගිකව. රයිට්? සැබෑ ආදරවන්තයෙක් විය යුතුයි මේ මහ පොළොවට. සැබෑ මනුෂ්‍යත්වයේ පිරි මිනිසෙක් වෙන්න ඕනේ මේ මහ පොළොවත් එක්ක මේ මහ ජනතාවත් එක්ක. ඇටමාල ගොඩක් දැම්ම කියලා රත්තරන් පැලඳුවා කියලා රත්තරන් කඩුවක් අතර ගත්තා කියලා අස්සෙක් හිටියා කියලා. ඇඳුම් පැළඳුම් වලින් පළඳනා වලින් ඔහු රාවණා වෙන්නේ නැහැ. ඔහු දියසෙන් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න ඒක. එහෙනම් පුද්ගලයෙක් එනවනම්
ඔහු ඇඳන් ඉන්න ඇඳුම බලන් දෙපා ඇඳුමෙන් මනින් දෙපා ඔහුගේ හැඩරුවෙන් මනින් දෙපා ඔහුගේ රැවුලෙන් කොණ්ඩේ ඇගේ ගහදින පච්චවලින් මේ වගේ තීරණය කරන්න එපා ඔහු රාවණාද දේශෙන්ද ඔහු මොකෙද්ද කියන එක පෙනුමෙන් පිට පෙනුමෙන් මිනිස්සෙක් තීරණය කරන්න එපා ඒ හින්දා ඇතුළතින් ගැඹුරින් බලන්න බලලා තීරණ ගන්න එහෙනම් මම නැවතත් ලබන සතියේ ඔය රාවණා කියාගත්තු ඔය සිපයියාගේ ඔය හොරාගේ හොර දෙටුවගේ වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් ඔක්කොටම ගිහිල්ලා එන්නම් කිව්වා හැමෝටම මහා රාවණා දෙවියන්ගේ පිටයි. හැමෝටම බුදු සරණයි. ඒ වගේම ජේසුස් වහන්සේගේ පිටයි හැමෝටම ජේසු පිටයි. එහෙනම් මං ගිහිල්ලා එන්න. හැමෝටම ජයවා කිව්වා. මම ඩීකේ. බයි.